ඔයගලන්ට මේ මට මතක නැහැ කියන්නේ. ඒක ඉංග්‍රීසියෙන් කිව්ව කවන? කමක් නැහැ. එහෙනම් අපගේ YouTube channel එකට ඔබව සාදරයෙන් ආව නැවතත් පිළිගන්නවා. කියලා කියමු නැත්තම්. Welcome back to our YouTube channel. මේ මොන අරනේ වැඩම් කට් ෆිගර් කල්ලා තියෙනවා වැඩම් කට් දැන් අපි එළියට ආව ගම අපි ගියා එහෙනම් Hi මේක තමයි අපේ second vlog එක. ඉතින් අද අපි ඔයාලට අපි කොහොමද events වලට ready වෙන්නේ. එතකොට අපිට හෙට තියෙන events උත් අපි ඔයාලට මේ වීඩියෝ එකේම පෙන්නනවා. ඔව් අපි කියන්නේ අද prep වෙන එකේ ඉඳලා හෙට event එක කරන වෙනකම් පෙන්නනවා. හොඳට වැඩි තියෙන මේකේ balloons තියෙනවා. මල් තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් mix එකේ මොනවද දෙකම යන්නේ කියලා. ඔව් event එකක් නෙමෙයි event තුනක්. event තුනක්. ඉතින් යනවා මේ අපේ warehouse එකට ගිහලා වලටියක් ගේන්න. ඕම් පේනවනේ මෙයාගේ පස්සෙන් යනවා. අපේ helpersලා. ඔව් එතන අපේ බඩුස්සා කට්ටිය. කිසි තේරුම් ගන්න කකා බිබී ඉන්න හැබැයි. ඔය පස්සෙන් යන්නේ මෙයා මේ කන්න දෙයි කියලා. දැන් බැලුන් ටික ඔක්කොම සෝට් කරනවා. දැන් මෙයාට ඕනේ කලර්ස් තුනක් කිව්වා. ඉතින් ඒ කලර්ස් තුනෙන් දැන් බැලුන් ටික මම මෙයාට බැලුන් ගාලන් එක මෙයානේ හදන්නේ. ඉතින් එයාට ඕන විදිහට මේ sizes වෙන් කරලා තියෙනවා. මේ අනික මේ setup එකට තව flower arrangement එකක් ඕනේ. ඒකත් අපි හදනවා පෙන්නමුනේ. අපි ඉස්සරහට පෙන්නනම් කොහොමද කරගෙන යන්නේ කියලා. මම තමයි බැලුම් ගානට හදන්නේ. මෙයා ඊට පස්සේ පැත්තකටලා ඉන්නවා. මම තමයි flowers කරන්නේ. ඔව්. මම දැන් florist කියලා හිතාගෙන ඉන්නවා. හරි. මේ ඉන්නේ වැඩ කරන එක්කෙනා. වැඩ කරන හැටි තමයි මේ පේන්නේ. බඩගිනි ඔකට ගන්න කාලේ ඉන්නවනේ. කන්න වෙනවා. මට එක වගේ කියනවා. බඩගිනි ඉන්න බෑ උදේ ඉඳන් කාලේ. මේ ඉතින් දැන් අද 4 වෙද්දි මේ setup එක ගිහිල්ලා අපි කරන්නත් ඕනේ. තව වෙඩින් එකක් තියෙනවා හෙට. තව ඉවෙන්ට් එකකුත් තියෙනවා. ඉතින් මුකුත් තාම නැහැ. එකක් කනවා. එහෙම තමයි යාගේ වැඩ. 1 hour later. තන්දන තනෙන තන් තන්ත තනෙන අපිට මේ වීඩියෝ එක හින්දා අපිට අමතක වුණා මේ බෑක්ඩ්‍රොප් එක ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ බෑක්ඩ්‍රොප් එක තමයි ඉස්සලාම දාන්නේ. අද වීඩියෝ එක කරන හින්දා ඉස්සලා බැලුන් ටික උස්සනවා මේ බෑක්ඩ්‍රොප් එක අමතක වුණා. ටික දාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ වෙනියුස් වලට යන්න. අපි ඉස්සලාම යන්නේ මේ අපි ඉස්සලාම යන්නේ මේ අපි ඔක්කොම බඩු ටිකක් මේව කරන්න තියෙනවා මේකට ගිහිල්ලා. මොකද බ්‍රයිඩල් ෂවර්ද මොකක්ද තියෙන්නේ? බේබි ෂවර් එක. බේබි ෂවර් එකකට. ඊට පස්සේ මේ ඒකට යනවා අපේ මල්ලිලා දෙන්න ඊට පස්සේ. එතකොට අපි යනවා ඊට පස්සේ ඒගොල්ලන්ව දාලා වෙඩින් එකට. ඉතින් අපි යන අතරමඟ මොනවා හරි තියෙනවා නම් අපෙන්න. මේ අපේ ඩිසිග්නේටඩ් ඩ්‍රයිවර් චමෝන් අද දේම යනවා ඉවෙන්ට් එකක් කරන්න අපි එකක් කරලා ඉවර වෙලා මෙවන් අයලාත් එක්ක සෙට් වෙලා අනිත් එකට යනවා නේද බං? ඔව් මෙවන්න අයලා 30 යනවා. මෙවන් අය 30 යනවා පෙන්නන්න බෑ තව වාහන දෙක තුනක් ඉස්සරහින් තියෙනවා අපි ගිහින් සෙට්
අපි මේ වීඩියෝස් ගන්න දුන්න ඔයගොල්ලන්ට මේ ගන්න කියලා කිව්වා YouTube එකට දාන්න. දෙන්නත් එක ඉන්ස්ටග්‍රම් එකට විතරයිනේ. ඔව් Instagram එකට විතරයි. ඉතින් අපිට මේ ඔයගොල්ලන්ට දැන් ඉස්සරහට දැන් මේ දකින්න තියෙන වීඩියෝස් ටික පොඩ්ඩක් අනිත් පැත්තට තියෙයි. ඒකෙන්ද ගණන් ගන්න එපා. මේ අපි එකත් ඉතින් පාවිච්චි කරලා මේ අපි කරපු එක පෙන්නවා. ඊට පස්සේ මේකේ දෙන්න ලස්සනට වැඩේ කරලා තිබ්බා. අපි මේ දැන් වැඩි ඉවර කරලා එළියට යන ගම මේක තමයි ඉවෙන්ට් එක තිබ්බේ. අපි දැන් තමයි ඉවෙන්ට් එක ඉවර කරේ. දැන් අපි එළියට ආව ගම අපි ගියා එහෙනම්. අපි දැන් වෙඩින් වෙනිව එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේකේ නම Riversdale Estate. මේක ප්‍රයිවට් වයිනරි එකක්. මේක ලස්සන තැනක තියෙන්නේ එයාපෝට් එකටත් ළඟයි. ඔව් ඉතින් මේ මෙතන මේ ගොඩක් අර ෆ්‍රෙන්ච් ස්ටයිල් මේ ඉන්ටීරියර් එකක් එම තියෙන්නේ ඩෙකොරේෂන් එකකින්ද මේ අපිට මේ බ්‍රයිඩුත් කිව්වේ ගොඩාක් මේ ඩෙකොරේෂන්ස් වලින් වැඩි කරන්න එපා. ඒකේ තියෙන ලස්සනත් හයිලයිට් කරන්න කියලා තමයි කිව්වේ. ඔව් ඉතින් මේක ඉන්ඩියන් ඇන්ඩ් වෙස්ටර්න් මික්ස් වෙඩින් එකක්. ඉතින් අපි ඒකට හරියන්න තමයි ඔක්කොම ඩෙකොරේෂන් white and gold පොඩි ටච් එකකුත් දීලා තියෙනවා. එහෙනම් අපි බලමුනේ කොහොමද අපි ඩෙකොරේෂන් කරන්න කියලා. දැන් පටන් ගන්න තියෙන්නේ. පටන් ගත්තා. මේ දැන් මල්ලිලා දෙන්නත් එයි. ඔව්. ආවම ලේසි ටක් ගාලා කරගෙන යන්න. දේව් අපි මනමාලය කරලා තියෙන්නේ. දැන් මෙතන මේ චමුද්ද අපේ වීඩියෝග්‍රැෆර් වුණා එක පාට. ඔව් බලන්නකෝ වීඩියෝ පොඩ පේනවා. මේ මනමාලියක් විතර අඩු. දේව් බ්‍රයිඩ් කෙනෙක් ගත්තා නම් ටක් ගාලා වැඩේ හරියා. කොහොම හොයන්න. වගේ මොකද වෙන්නේ කියලා. කියනවා. ඔව් ඒක තමයි ලී එකක් තියෙනවා කරගන්න. ඒක තාම අල්ලලවත් නැහැ. හරිද? අපේ වීඩියෝග්‍රැෆර් රෙස්පොන්සිබිලිටි එක සීරියස් වෙනවා. දැන් නෑ හොයාගන්න. දැන් තමයි එන්නේ. ඔව් එනවා. ඔය ඉස්සරහින් යන කෙනෙක් පිටිපස්සේ. ඔව් පිටිපස්සෙන් එනෙක් එනවා. මේ හොඳම ෆිගර් එකක් තියෙන්නේ. ඔව් බලන්න මේ. නයිස් කෙලින්ම මැඩම් කට්. අපේ අද බොසුත් ඇවිල්ලා ඉන්න කවදාත් බොස් වැඩට ඇවිල්ලා නැහැ. අද තමයි බොස් ඇවිල්ලා තියෙන්නේ. වැඩ බලන්න ඇවිල්ලා. වැඩ බලන්න ඇවිල්ලා බොස්. බොස් මෙහෙම වෙඩින් එකකට ඉන්න ඇවිල්ලා තියෙන්නේ. බොස් සර් හරියට කියන්න කරන්නේ. මේ නැටි එළියට පයින්න. net idiot පයින්නලු. අපේ අම්මාලිලා දෙන්න නම් ගියා දැන් අනිත් ඉවෙන්ට් එකේ මේ වඩු කලෙක්ට් කරගන්න. දැන් අපි ඉන්නවා මෙතන පොඩ්ඩක්. දැන් කට්ටිය ඔක්කොම වෙඩින් එකට එනවා ටික ටික. ඉස්ලා මේ අපි ඉන්නවා බ්‍රයිඩ් එනකම් නේ. ඔව් අපි වීඩියෝස් ටික ගන්න ඕනේ. අනිත් එක මේ මෙතන බලන්න මේ. මේක මේ මික්ස් වෙඩින් එකක්. බ්‍රයිඩ් ඉන්දියන් හස්බන්ඩ් ඔස්ට්‍රේලියන් නේ. ග්‍රූම්. හස්බන්ඩ් තාම ග්‍රූම් නේ. හස්බන්ඩ් වෙලා නැහැ තාම. දැන් වෙලා හැබැයි. දැන් පල්ලි මෙරිකල් ඉවරයි. ඔව්. මේගොල්ලෝ ඉතින් ඇඳගෙන ඉන්නේ අර එක එක විදිහට. කල්චර් විදිහට සමහර ඇවිල්ලා ඉන්නවා. ඔව්. ඔසී කට්ටියත් අතන් ඉන්නවා මේවා. මොනවාද මේ සාරි එහෙම. ඒකත් ඉතින් හරි ඉන්ට්‍රස්ටිං බලන් ඉන්න. අපිට අදත් වාසියක් වුණා. මෙතනටලා ඉන්න ගමන් කන්න බොන්නත් හම්බ වෙනවා. අපරාධේ මේ දේව චමෝදී ගියා. ඊවා ඉතින් අපිට කරන්න දෙන්නේ මේ අපිට මේ හැමදාම මේ අපි ඉන්නේ කොහොඳයි වගේනේ. මොනවා හරි කන්න හම්බ වෙනවා. තාම නෑ. අපි දැන් මේ ඒගොල්ලන්ගේ 3ට සෙරමනි එක තියෙනවා කිව්වේ චර්ච් එකේ. දැන් ඒක ඉවර වෙලා මාර අවුවයි. මේකෙන්ද මේ හරිම ඉන්න බැරුව ඉන්නේ මෙතන. අපි මේ පොඩ්ඩක් ඉන්නවා මොකද මේ අපිට අපේ මේ වලට වීඩියෝස් ටිකක් ගන්න ඕනේ. ඒ ටික අරගෙන ඊට පස්සේ යනවා. අපි දැන් මේ ඊවර කරලා දැන් මොකද හිතෙන්නේ පළවෙනි වැඩේ ගැන? ඔයාලා පළවෙනි වැඩේ නෙමෙයි මම තමයි පළවෙනි වැඩේ. මොකද හිතෙන්නේ? හොඳයි ෂෙප් එක යන්නේ. සාමට ගාවල්. හැමදාම වගේ ඉන්න සුපිරියටම ගියා. ඒ සුපිරිම යන්නේ. මම ගැන මොකද කියන්නේ? හොඳයි අපේ CEO. හරි නා. දැන් මෙතන අපි ඉවර කරමු නේ.
වැඩි තුනට ගියා. සබස්ක්‍රයිබ් කරන්න ඔව්. ෂෙයා කරන්න ඔයා සබ්ස්ක්‍රයිබ් කරන්නේ? අක්කලා කියලා ෂේප් එක දැක්කද? මේකක් කරගන්න යන්න. අක්කලා සබස්ක්‍රයිබ් කරන්න එන හරි නේද? ජයවා.